ඔයාට බය කියන දේ දැනෙන්නේ මොකක් හරි කරදරයක් අනතුරක් වෙන්න යනකොටම විතරද? මේ බය කියන ෆීලිං එක අපිට දැනෙන්නේ අපි මොකක් හරි දෙයක් ගැන අවිනිශ්චිතතාවයකින් ඉන්නකොට. මේ වගේ වෙලාවට ඔයාගේ මොළය එක ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මට මේක පාලනය කරන්න පුළුවන්ද? ඔයාට පාලනය කරන්න බැරි දේවල් එක තමයි වැඩිපුර බයක් දැනෙන්නේ. අපි ගොඩක් අඳුරු තැනක ඉන්නකොට, එහෙමත් නැත්නම් ගොඩක් උස තැනක ඉන්නකොට, එහෙමත් නැත්නම් අපි අනාගතය ගැන හිතනකොට මේ වගේ දේවල් වලදී අපිට බය කියන එක ටිකක් වැඩිපුර දැනෙනවා. ඒත් මේ බය කියන්නේ ඔයාගේ සතුරෙක්වත් ඔයාගේ දුර්වලකමක්වත් නෙමෙයි. මේක ඔයාගෙත් මගෙත් අපි හැමෝගෙම පැවැත්මට අත්‍යවශ්‍ය වන එලාම් එකක් වගේ දෙයක්. නිකමට හිතලා බලන්න මේ බය කියන දේ තිබ්බේ නැත්තම් මිනිස්සු මොනවයින් මොනව කරගනීද කියලා. මේකෙන් කියන්නේ අපි හැම වෙලාවෙම බයට යටපත් වෙලා ඉන්න ඕනි කියලා නෙමෙයි. මේ බය කියන දේට ඔයා හොඳින් සවන් දෙන්න. ඒත් ඒකට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.